ඔන්න අපි යාළුවනේ. දැන් වලියක් දාගන්න හදන්නේ. ෆොටෝ එක අර ඔන්න අපි යන්නයි හදන්නේ. අර යන්නයි හදන්නේ කියන්නේ. යන්නයි හදන්නේ යන්නේ නැහැ ඔයිද. ඔන්න දැන් අපි යන්නයි හදන්නේ ඒ රෙස්ටුරන්ට් එකට. කයියෝ කියන රෙස්ටුරන්ට් එකට නේ. අපි ගිහින් බලමු කෑම කොයි වගේද මොනවද ඕඩර් කරන්න කියලා. ඔව් ඒකේ ලොකු මෙනු එකක් තියෙනවා. ඒක ඇත්තට මේක ස්පෙෂල් එකක් වෙන්නේ. ඒක වෙලා මුහුද උඩ තමයි හදලා තියෙන්නේ රෙස්ටුරන්ට් එක. අපි කලින් සැරේ එක වීඩියෝ එකකට ඒක දැක්කලා තියෙනවා. අපි ඒක කොහොමද අපි අද යන්නේවට හරියට රිවිව් එකක් ඔයාලා ගෙනාවේ නෑ. නෑ. ඔව් අපි දැන් බලමු ඒක මොකද වෙන්නේ කියලා. yes. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි යන රෝඩ් එක ඒ රෙස්ටුරන්ට් එකට. මෙතනින් දකුණු පැත්තට වෙන්න අපිට තියෙනවා සර්විස් ජැටි එක. එතෙන්ට තමයි ඇත්තට මෙයාලගේ එන්නේ ඔක්කොම අන්ලෝඩ් කරන ෆුඩ් අයිටම්ස්, බෙවරේජ් අයිටම්ස්, ඒ වගේ ඉන්ජිනියරින් අයිටම්ස් ඔක්කොම එන්නේ එතෙන්ට තමයි. ලොකු නැවක් තියෙනවා මෙයාලට. ඉතින් ඒකෙන් තමයි මෙයාලා බඩු ගෙනල්ලා බානවා. සතියට සැරයක් වගේ තමයි ගෙන්නේ නේද? ඔව්. ඉතින් අපි බලමු අද අපි කයියෝ කියන රෙස්ටුරන්ට් එක කොයි වගේද අපි රිවිව් කරන්නේ කියලා. මේ තියෙන විලාස් මේ තියෙන අතන ඒ ඩිපාර්ට්මන්ට්ස් වල HODs ලාගේ විලාස් තමයි දැන් තියෙන්නේ. මම හිතන්නේ යාලා ගෙට වෙනම වෙන් කරපු විලාස් වගේක් තියෙනවා. මේ විශේෂත්වය තියෙන ඉතින් 24 hours මේ ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් හැම වෙලේම දවල් වගේ තමයි ඉතින් යනකොට පාරේ වලට පේනවා ඇති. අපිට කිසිම අර රෑක එක්ස්පීරියන්ස් එකක් කියලා හිතෙන්නේ නැහැ. පංගොත පාරවල් ඔක්කොම ක්ලියර්. මාර විදිහට පේනවා. ඔක්කොටම ලයිට් දාලා තියෙන්නේ. නේද? ඔව්. මෙතන මේ රීදි ගාර්ඩන් කියලා එකක් තියෙනවා ගාර්ඩන් එකක්. අපි ඒකටත් මේ වීඩියෝ පස් දවස් වලට වීඩියෝ එකක් ගේන්න. අපි තාම ගියේ නැහැ. ගිහින් තව ටිකක් යන්න තියෙනවා. එන්න ඔයාලා. අපිට තව චූටි දුරයි තියෙන්නේ අර හැරෙන තැනට. ඒ රෙස්ටුරන්ට් එකට. ඔන්න ඔතනින් අපිට හැරෙන්න තියෙනවා දකුණට. දැන් හැරෙනකොට අපිට බෝඩ් එකක් පේනවා. ඒ රෙස්ටුරන්ට් එකේ නේම් එක දාලා තියෙනවා. ඒකේ නේම් එක තමයි කයියෝ. කයියෝ තමයි රෙස්ටුරන්ට් එකේ නම. ඉතින් මෙතන තමයි එන්ට්‍රන්ස් එක හරිම ලස්සනයි. කෙලිම මුහුද මැද තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා මේ යන පාරේ. Berarti ini kejadian. Oh, kejadian පේන්නේ නැහැ දැන් ඉන්න වලට. හැබැයි ඔයාලට වෙනදී අර පිටු කොට විලාස. කොට විලාස තමයි හැබැයි. Good evening. Welcome to Kayo. Good evening. මේක යාළුවනේ ජපනිස් ස්ටයිල් එකට හදපු රෙස්ටුරන්ට් එකක්. මේකේ ජපනිස් එක්ස්පීරියන්ස් එක අපිට ෆීල් වෙනවා. යාළුවා මියුසික් එකකුත් යාළුවා තියෙනවා දාලාම. ඒ මියුසික් එකක් තියෙන ඔක්කොම ජපනිස් ස්ටයිල් එකට තමයි මේන්ටේන් වෙන්නේ. මාරම ලස්සනයි. මාරම ක්වොලිටි එකට හදලා තියෙන මාරම ස්ටෑන්ඩඩ් එකකින් මේන්ටේන් කරන රෙස්ටුරන්ට් එකක්. අපිට යාළුවනේ කියපු ගමන් අපිට සුබෘත් පරිදි යාළුවා පොඩි වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා එන හැම ගේස් කෙනෙකුටම. ඊට අමතරව අපිට කෙලිම මෙනු එක තමයි හම්බුනේ. මෙනු එකේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අපි ඩිනර් සෙට් මෙනු එකට ගියා. ඩිනර් මෙනු එකට ගියාට පස්සේ අපිට පුරුදු අපිට දකින්න හම්බෙන අපි කැමති දේවල් දෙයක් තමයි ඉතින් අපේ තචි කැමති නේ නූඩල්ස් වලට. ඉතින් එයා සිලෙක්ට් කරන්නේ ඉතින් නූඩල්ස් තිබුණ එකක් තමයි. එයා සිලෙක්ට් කරා
නූඩල්ස් එකක් මම සිලෙක්ට් කරේ ඉතින් සූල් පරිදි රයිස් එකක් තමයි. එතකොට අපි කරන ඕඩර් එක අතරතුරේදී මෙයාලා අපිට ගෙනත් දෙනවා ස්නැක් එකක් වගේ එකක්. ඒ මීල් එක රෙඩි වෙනකම් අපි ඉතින් ඕඩර් කරේ නූඩල්ස් එකක්. ඒ නූඩල්ස් එකට අපිට වුණා සාමාන්‍යයෙන් ඩොලර් උනේ අපිට 32ක් වගේ නේ. 42ක්. 42ක්. ඔව් 42. ඩොලර් 42ක් වගේ. එතකොට රයිස් එකට වුණා ඩොලර් 32යි නේ. නෑ ඒකට 38ක් වගේ. 38. ඒකට 30 ගානක් තමයි උනේ. අරකට ඩොලර් 40 ගානක්. අපි බලමු ඒකවත් කියලා. මීල් එක ආවට පස්සෙම බලමු. මේ තියෙන අපේ මීල් එක ඔන්න මීල් එකත් ආවා. මේක තමයි රයිස් එක. මේක අපි අර ස්නැක් අපි අතින් ගොඩක් කාලේ තියලා. මේ තියෙන්නේ නූඩල්ස් එක. ඒක අතර මාරම රසයි නේ. ඔව් මගේ නූඩල් එක හැබැයි ගොඩක් රසට තිබුණේ. රයිස් එක රසයි. ඔව් ඊයේ නූඩල් එක හොඳට ඉඩලිය නූඩල්ස් එක අපිට රේට් කරොත් අපි මේ නෑ මේක අපි ලංකාවේ රසන අපි හොයන්නේ කොටම. ඔව්. එතකොට අපිට මේ නූඩල්ස් එකට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 10න් 9න්ම දෙන්න පුළුවන් නේද? ඔව් ඒක අපිට ෆ්‍රයිඩ් රයිස් එක රසයි. ඒවට අපිට ටේස්ට් එක වෙනස් නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට 10න් 8ක් වගේ දෙන්න. ඔව්. ඉතින් ඔන්නම තමයි අපිට මීල් එක සර්ව් වුනේ. ඒ කොහොම හරි අපි ඇවරේජ් ගත්තොත් මාරම රසයි නේද? ඔව් දෙකම රසයි. මොකද අපි ඉතින් කනවා පොඩ්ඩක් ස්පීඩ් අපි කෑවා. ගොඩක් රසයි. හොඳයි. මොකද කිරි ඇත්තටම හොඳයි. මම නූඩල් එකක් ඕඩර් කරේ. ඒක නම් මතක නෑ මට මොකද දුන්නා ඒක නම්. නූඩල්ස් නූඩල් එක ඒක තායි මේ නේම් එකක් තියෙන්නේ. ඒ නේම් එක යටින් දාන්න. ඉතින් මේක හොඳයි මේ අර මම ආසි ෆ්ලේවර් එකට තියෙනවා. ඒකේ මේ අපිට එක ඉන්ග්‍රීඩියන්ට්ස් වල හදාගන්න පුළුවන්. මම චිකන් වලට කිව්වා චිකන් දාලා තමයි හදාගන්නේ. අපිට දාව මොනේ ගන්න මොනවද තිබුණ ඔප්ෂන්ස්? තිබ්බා ප්‍රෝන්ස් තිබ්බා බීෆ් තිබ්බා ඒක තමයි නේ තිබ්බේ. මම කැමති චිකන් හින්දා මම චිකන් දාලා තමයි කෑවේ. ඕකේ. මගේ ඇත්තටම කැමති දෙන්න මම දැන් බාගේ තමයි කාල් තියෙනවා. ප්‍රෝන්ස් නම් හොඳටම තියෙනවා. චිකන් හොඳටම දාලා තියෙනවා. ඉන්ග්‍රීඩියන්ට්ස් නම් හොඳටම දාලා තියෙනවා. ඇඩ් කරලා තියෙන හොඳට පෝෂන් එක හොඳයි. හොඳටම හොඳයි. විදුටියත් කාලවල ඔන්න ඉතින් යාරන අපේ මේන් කෝස් එක ඉවරලා ඉවරලා අපේ ඩෙසර්ට් එක තමයි ඊළඟට ආවේ. අයියා නම් ඕඩර් කරේ කොකනට් අයිස්ක්‍රීම් එකක්. මම මාර ආසාවෙන් හිටපු ආසම ඩෙසර්ට් එක තමයි මේක මැංගෝ ස්ටිකි රයිස් එක. මම try කරන්නම් කී හිටපු එකක්. ඉතින් ඒක අද ෆයිනලි ඒක මට හම්බුණා. හරිම සතුටුයි ඉතින්. ඉතින් මේක අපිට වුණා ඩොලර් 22ක් නේද? ඒක ඩොලර් 22ක් තමයි උනේ මැංගෝ ස්ටිකි රයිස් එක. මම ෆස්ට් ටයිම් එක තමයි මැංගෝ ස්ටිකි රයිස් try කරන්නේ. මම අර කියලා තිබ්බා අපිට ආයිලන්ඩ් යන වෙලාව ඒක අපි දැන් තායිලන්ඩ් නම් හිතාගෙන ඉන්නවා one day. එතකොට හරි එහෙනේ අර ඔරිජිනල් මේ මැංගෝ ස්ටිකි රයිස් තියනවා කියන්නේ. ඉතින් එහෙදුවා try කරමු කියලා. මම මේක try කරලා තිබ්බ නෑ. බලමු මේක ස්ටුඩන්ට් ටැක්ස් එක අනිවාර්යෙන් මේක good වෙන්න ඕනේ. කාලා බලමු කොහොමද කියලා. බලන්න රස බලන්න කොහොමද මේ වෙනස් විදිහට හදු මැංගෝ ස්ටිකි රයිස් එක. ඉතිපත් තියෙන එක මෙල්ට් කරලා ඒකට මේ එකින් ස්වීට්ස් රහක් කියනවා. ඒ ගොඩක් මේ මැංගෝ එකත් එක්ක මික්ස් කරලා කරනවා. මේකේ ග්‍රේවි එකක් තියෙන එක හරිම ස්වීට් රහක් කියන්නේ. අතම හරිම රහයි. මොකද ඉතින් මැංගෝ ස්ටිකි රයිස් හරිම
හරිම රසයි. ඒ ගොඩක්ම රස වෙන්නේ ඒක අර අඹ පෙත්තත් එක්ක මික්ස් කරලා ගත්තී. ඔයාලා try කරානේ. හරි රහයිනේ ඒක. ඔය ඉතරයි. හරි මම ගොඩක් කැමතියි. උඩ වහිනවා වගේ. ඉතින් මේක තමයි ඔබ දිනේ ගත් හයි රෙස්ටොරන්ට් එකේ ඉන්ට්‍රස් එක තමයි. මෙතන ළඟම තමයි මේක තියෙන්නේ මේ ගාඩන් එකක් තියෙනවා. වලීත් ගාඩන් එක. ඉතින් අපි පෙන්නවා වෙනවසක පෙන්නවා අද ඉතින් අපි ඉන්ට්‍රස් එක පෙන්නවා. ඔව්. මේක PG garden. Mudah entrance lagi tinggal kita ada benar dia macam tu. Tapi aneh ya ni.